හරි. එතකොට ඇත්තටම අපි මුලින්ම කියනෝනේ අපි කවුද කියන එක කියන්නේ අපි ඇත්තටම තක්සලාව කියලා මේ platform එක ඕපන් කරේ අපි අ, එක්තරා අපේ යාළුවෝ කීප දෙනෙක් ආපු ප්‍රශ්නයක් එක්ක කොහොමද මේ එදිනෙදා වැඩ කරනකොට ජොබ් එකට යනකොට කොහොමද මේ වගේ දේවල් බලන්නේ ඒකට වෙලාවක් නැහැ ඒ වගේ ප්‍රශ්නයක් නිසා තමයි අපි ඔක පටන් ගත්තේ ඊට පස්සේ අපිට තේරිච්ච දෙයක් තියෙන්නේ ඇත්තටම මෙන්න මේ ක්‍රමය ඒ කියන්නේ අපි කියන්නේ අපි ඉගෙන ගන්නකොට දෙයක් ඉගෙන ගන්නකොට ගොඩක් කට්ටියට ඒ ප්‍රශ්නයක් තියෙන්නේ වෙලේ ලෙසන් එකට ගියාට පස්සේ පාඩම් කරනවා ඒක ඊට පස්සේ අමතක වෙනවා ආයි කාලයක් යනකොට මතක නැහැ ආයි ওই විදිහට කිසිම ඒකාකාරී බවක් නැති නිසා මේකට හේතුව මොකක්ද කියලා. එතකොට අපි ඒකෙදි අපි තේරුම් ගත්ත දේ තමයි අපිට පරිශන වාතාවරණ අපි බලනකොට අපිට තේරිච්ච දේ තමයි මේ එක පාර අන්තිම මොහොතේ විභාගයට පාඩම් කරන එක තමයි මේකට තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි කල්පනා කරා දැන් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ දවසින් දවස බෙදාගෙන කරන්න අමාරුයි. එහෙම අමාරු වෙන නිසා මේ ඒගොල්ලන්ට වෙලාවක් නැහැ මේකට හරියට මේක හොයාගන්න. ඒතකොට අපේ platform එක අපි හැදුවේ මෙන්න මේ ක්‍රමවේදයට පාඩම් කරන්න මේ කරගන්න ලේසි වෙන්න තමයි හැදුවේ. එතකොට platform එක ගැන පොඩ්ඩක් කියනවා නම් ඔයගොල්ලන්ට සිද්ධිය ගියොත් අපි තක්සලාව කියලා මෙහෙම taksala.com ගියාම ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මෙන්න මේ platform එකේ මෙන්න මේ page එක. ඒකේ ඔයගොල්ලන්ට Google මගින් ඇතුල් වෙන්න පුළුවන් log වෙන්න ඔයගොල්ලන්ට account එකක් create කරලා නැත්තම්. එහෙම නැත්තම් already ඔයගොල්ලන්ට account එකක් තියෙනවා නම් මෙතන username password දාලා log වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මෙතනින් ලියාපදිංචි වෙන්න පුළුවන් ඕගොල්ලන්ගේ email එක දාලා password එකක් දීලා මෙතන තියෙනවා තව ඔයගොල්ලන්ගේ දැන් අපි තුනක් එකතු කරලා තියෙනවා තව ඉස්සරහට තව එකතු කරන්න බලාපොරොත්තු වෙනවා ඒක දීලා ඊට පස්සේ ඔයගොල්ලෝ සිංහලද ඉංග්‍රීසි මාධ්‍යද භාවිතා කරන්න කියලා දීලා ඔයගොල්ලන්ට ලොග් වෙන්න පුළුවන්. එහෙම ලොග් වුණාට පස්සේ ඔයගොල්ලන්ට එන platform එක මම පෙන්නුවොතින් මෙන්න මේ වගේ platform එකක් එන්නේ. මේ වගේ platform එකක් එන්නේ. ඒතර මේකේ ඇත්තටම අපි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ ඕගොල්ලන්ත් එක්ක දැන් අපි තුමු ගුරු විභාග කරන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලෝ ඕගොල්ලෝ අනිත් කට්ටියත් එක්ක සාපේක්ෂව කොතන වගේ තැනකද ඉන්නේ. ඒ වගේම අනිත් කට්ටිය අපි ගත්තොත් දැන් ඕගොල්ලන්ට මොටිවේෂන් එකක් වෙන අනිත් කට්ටියත් වැඩ කරනවා කියලා පේන්න දැන් මේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ දෙන්න දැන් පටන් ගන්න තියෙනවා. එයා විනාඩියකට කලින් වැඩ පටන් ගන්න තියෙනවා. මෙයා එකක් අභියෝගයක් අවසන් කරලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ මොටිවේට් වෙනවා තව වැඩ කරන්න අනිත් කට්ටියත් වැඩ කරනවා කියන මේ එක මත. හරිද? ඊට පස්සේ ආ, අපි මෙතන දාලා තියෙන්නේ ඒ අනුව ඕගොල්ලෝ කරන වැඩ ප්‍රමාණය අනුව ඕගොල්ලන්ට එක්ස්පීරියන්ස් හම්බ වෙනවා. එක්ස්පීරියන්ස් මත ඕගොල්ලන්ගේ රෑන්ක් එකක් අපි ඩිවලොප් කරලා තියෙනවා. හරිද? එතකොට ඒක තමයි අපි මෙතන මේ කරලා තියෙන්නේ. එතකොට ඒකේ තව තියෙනවා සතිපතා කවුද වැඩිපුරම වැඩ කරේ. ඒ වගේ දේවල් තියෙනවා. ඒකෙන් පොඩ්ඩක් මොටිවේට් වෙලා ඉන්න තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන මේ හින්දර ලකුණක් වගේ තියෙන්නේ. අතරම දවස් කීයක් ඕගොල්ලෝ එක දිගට මේ platform එකට ලොග් වෙලා තියෙනවා. මෙයා දවස් 5ක් එක දිගට වැඩ කරලා තියෙනවා. මේ ස්ට්‍රීක් එක දැන් මම අද ලොග් වෙච්ච හින්දා මගේ දවස් එකයි තියෙන්නේ. මම හෙට ලොග් වුනේ නැතුනොත් මේක බිඳුව වෙනවා. අපිට ඕන කරන්න මම අර කිව්වා වගේ repetitive exposure එකක් එන්න නම් මෙන්න මේ විදිහට හැම දවසෙම පොඩ වැඩ කරන එක තමයි වැදගත් වෙනවා කියලා අපි හිතන්නේ. ඒතර මේකෙන් තමයි ගොඩක් දේවල් ඔයගලන්ට මොලේට ධාරණය කරගෙන යන්න පුළුවන් වෙන ක්‍රමවේදي තියෙන්නේ. එතකොට මේකේ විදි දෙකක් තියෙන මුලින්ම තියෙන පුහුණු වීම තියෙනවා අභියෝගය තියෙනවා දෙකෙම තියෙන එකම ප්‍රශ්න තියෙන්නේ වෙනස තියෙන්නේ අභියෝගය කියන්නේ නිකන් එක්සෑම් එකක් වගේ ටයිමර් එකක් එක්ක තියෙන්නේ පුහුණු වීම තියෙන්නේ ඔයගලන්ට වෙලා අරගෙන ඒක කළා උත්තරේ හරිද වැරදිද බල බල ඉස්සරහට යන්න පුළුවන්. දැන් එකතන මෙහෙම ගියහම ඔයගලන්ට මේකේ තියෙන අභියෝගයතාවය දැන් මම මේකේ දාගෙන තියෙන්නේ අනිත් එක මෙන්න මේක. මෙතන අපි ගියහම ඔයාලට සෙටින්ග්ස් වලින් ගියහම ඔයාලට මේක අඳුරු වගේ පේනවා නම් මේක ආලෝක කරගන්න පුළුවන්. හරිද? දැන් මම මේක අඳුරු කරනවා. ඇස්සට අමාරු හින්දා රෑ ටයිම් එකට. එතකොට ඔයගලන්ට පින්තූරයක් තෝරගන්න පුළුවන්. ඔයගලන්ගේ අදාළ ධාරාව තෝරගන්න පුළුවන් මෙතන. හරිද? ඒ වගේම ඔයගලන්ට මෙතන තව පල්ලෙහාට ගියාම අපිට අපි කියන විස්තර තියෙනවා මේක දැනගන්න ඔයගලන්ට. ඒක ටැග් කරගන්න. ඒ විස්තරත් තියෙනවා. එතකොට ඒක ලාවට පස්සේ ඔයගලන්ගේ මෙතන තියෙන
දැන් මේකේ තියෙන සිංහලෙන් තියෙන්නේ. මෙතනට ගියාම ඔයගොල්ලන්ට ඉංග්‍රීසියට ඕන පරිවර්තනය කරගන්න පුළුවන්. ඉංග්‍රීසි මීඩියම් නම් ඔයගොල්ලෝ කරන්නේ. එතකොට ඔක්කොම questions challenges ඒ ඔක්කොම දේවල් එන්නේ මේ ප්‍රැක්ටිස් කරන ඒවා challenges ඔක්කොම එන්නේ ඉංග්‍රීසියෙන්. මෙතනින් ආයෙ මාරු කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මොන හරි අපි වැදගත් පණිවිඩයක් දෙන්න තියෙනවා නම් අපි මෙතනට සාමාන්‍යයෙන් දානවා මැසේජ් එකක්. ඒකෙන් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් අප්ඩේට් වෙන්න පුළුවන්. හරිද? එතකොට අපි දැන් පුහුණු වීමකට නිකන් ගියොත් ඒකේ තියෙනවා දැන් ගුරු විභාග තෝරපු හින්දා අභියෝගතාවය සාමාන්‍ය දැනීම තියෙනවා. එතකොට IQ GK. ඒතර IQ එකක් ගත්තොත් ඔයගොල්ලෝ මේ තාම මෙතනින් ඔයගොල්ලන්ට දැන් වෙලාවක් කියලා එකක් නැහැ මේකේ. හරිද? ඔයගොල්ලන්ට මේකේ උත්තරය ඔයගොල්ලන්ට ඕන තරම් වෙලා අරගෙන හිතලා select කරලා දැන් මේකේ සොයන් කියලා දාලා තියෙන හින්දා මේක ඔටෝමැටිකලි යනවා. එහෙම නැත්නම් මේක අයින් කරලා තියුණා නම් ඊළඟ එක දක්වා යන්න ඕනේ. දැන් මෙතන මට උත්තරේ වැරදිච්ච හින්දා ඊළඟට මට මේකේ පොඩි විස්තරයක් දෙනවා මේ කොහොමද මේ උත්තරේ ගත්තේ කියන එක. ඒතර ඔයගොල්ලන්ට මේක ගැන සමහරක් වෙලාවට මේක තේරෙන්නේ නැත්නම් මේ විස්තරේ එහෙම ඔයගොල්ලන්ට මෙතන තියෙනවා පොඩි අයිකන් එකක්. එතන ක්ලික් කළා ඔයගොල්ලන්ට පොඩි විස්තරයක් දාන්න පුළුවන් අපිට බලන්න. එතකොට අපිට මේකේ report එකක් එනවා. එතකොට අපිට ඒක වඩා නිවැරදිව ඔයගොල්ලන්ට තේරෙන විදිහට දෙයක් කරන්න පුළුවන්. ඉතින් අපිට improve වෙන්න ඔයගොල්ලන්ගේ මේකෙන් අප්ඩේට් එකක් ගන්න තමයි බලන්නේ. හරිද? එතකොට මේක දිගටම කරගෙන යන්න පුළුවන්. මෙහෙම ගියාම දැන් select කරා, පිළිතුරු පරීක්ෂා කරා. ඒක හරි. හරිද? ඔය විදිහට යන්න තියෙන්නේ. මෙතනින් අයින් වෙනවා. ඊට පස්සේ තව තියෙනවා මෙතන ආදර්ශ ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ කරපු වැරදි තියෙනවා. නම් කියන්නේ ඔයගොල්ලෝ ප්‍රශ්න කරගෙන යද්දි වැරදිච්ච දේවල් තියෙනවා නම් ඒව බලන්න පුළුවන් මොනවද වැරදුනේ කියලා. එතකොට මේක සමාලෝචනය ආරම්භ කරොත් මේ වැරදිච්ච ප්‍රශ්න ආපහු ඔයගොල්ලන්ට චෙක් කරලා බලන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන අපි දාලා දෙනවා තව කෙටි සටහන් කියලා අපිට ෂෝට් නෝට්ස් වගේ දේවල් වලට අපි ඇඩ් කරලා තියෙනවා මේ එකක් GK ෂෝට් නෝට් එකක් එහෙම තියෙනවා. PDF එකක් ගන්න පුළුවන් ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකට තව අපි දේවල් ඇඩ් කරනවා. දැනට අපි ඇඩ් කරමින් යන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ අර මං කිව්වා වගේ මෙතන සතිපතා කවුද වැඩිපුරම ස්කෝර් කරලා තියෙන්නේ මේ සතියේ කවුද වැඩිම ස්කෝර් කරේ මේ මාසේ කවුද එතකොට platform එක පටන් ගත්ත දවසේ ඉඳන් කවුද කියන එක log වෙච්ච දවසේ ඉඳන් කවුද කියන එක ඒව තමයි මේක තියෙන්නේ එතකොට මේකේ තව තියෙනවා ගැසට් කියලා කොටසක් තියෙනවා ඒකෙන් ඔයගලන්ට ඔයගලගේ එක්සෑම් එක පිළිබඳ මොනවා හරි ස්පෙෂල් ගැසට් එකක් කරනවා නම් අපි එතන මේක දීලා තියෙනවා මේකට platform එකට log වෙන්න ඕනේ නැහැ මේක ඔයගලගේ යාළුවෙක් එක්ක උනත් share කරගන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා ඒකට platform එකට log වෙන්න ඕනේ නැහැ මේ පිටුව බලන්න හරිද හරි එතකොට ওই ටික තමයි යන්නේ platform එකේ. එතකොට මෙතන අද දැන් කියන්නේ මේ 557යි කියලා කියන්නේ අද දවස් පැය 24 පහුගිය පැය 24 ඇතුළත කී දෙනෙක් මේකට ලොග් වෙලා වැඩ කරලා තියෙනවද? ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා ඇත්තටම මේකේ තියෙන දැන් ගුරු විභාගයේ මෙතන තියෙන කොච්චර කම්පිටිෂන් එකක් තරගයක් මේකේ තියෙනවද කියන එක නිකන් ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන්. ඒතර අපි බලාපොරොත්තු වෙන හැමතිස්සෙම එකෙන් ඔයගොල්ලව මොටිවේට් කරලා මේක ඉස්සරහට කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි ප්ලැට්ෆෝම් එක ගැන කතා කරා ඇති. දැන් ඔයගොල්ලෝගේ ප්‍රශ්න අද දාලා තිබුණා. අපි පෝල් එකක් දාලා තිබුණේ. මේ පෝල් එකේ ඔයගොල්ලෝ කියලා තිබුණේ මෙන්න මේ දේවල් තමයි ඔයගොල්ලන්ට වැඩිපුර අවුල් තියනවා කියලා තිබුණේ. එතකොට මේක මම බලාගෙන ගියාම මෙන්න මේ අපි කියන්නේ කැටගරිස් ගත්තොත් මේවල තියෙන එක එක වෙනස් දේවල් ගත්තම ප්‍රශ්න වර්ග ගත්තම මේ ප්‍රශ්න වර්ගවල සමහරක් ඒවා ටික සමානයි. මේ සංඛ්‍යා ශ්‍රේණි වයස ආශ්‍රිත ගැටලු රටා සහ සමීකරණ ඒ ඔක්කොම එකට යන්නේ. ඒ වගේම කාලය වැඩ ප්‍රමාණ ප්‍රතිශත අනුපාත ඒ ඔක්කොම භාග සංඛ්‍යා එක්ක වැඩ කරන්නේ තියෙනවා. කේතනය සහ විකේතනය හෝඩිය ආශ්‍රිත තර්ක මේවා එන්ක්‍රිප්ෂන් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ කේත කරනවා කියලා කරන දෙයක් තියෙන ඒකත් එක විදියක්. ඉතින් මේ වගේ දේවල් ගැන ඇත්තටම අපි පොඩි පොඩි වීඩියෝස් හදලා අපි දාගෙන යනවා අපේ YouTube channel එකක මෙන්න මේ තක්සලාව එඩියු කියලා YouTube channel එක දාගෙන යනවා. ඒකේ ඔයගොල්ලන්ට playlist වලට ගියාම මේක බලන්න පුළුවන් teaching the exam එකේ IQ කියලා අපි වෙනම එකක් හදලා තිනවා. ඒකේ දැනට වීඩියෝස් තුනක් දාලා තිනවා. දැන් සති දෙකකට විතර කලින් පටන් ගත්තේ. අපි තව ඉස්සරහට දානවා මේවා.
එතකොට ඕගලන්ට ඒවට අදාළව දේවල් බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් අපි කතා කරෝතින් මෙතන මේක ගැන මොනවද sorry දැන් අපි සංඛ්‍යා ශ්‍රේණි ගැන මම එක වීඩියෝ එකක් මුලින් දැම්ම මම හිතන්නේ අර WhatsApp chat එකට ඒක බලන්න නැති කියලා හිතනවා. ඒ නිසා මම ඒක පොඩ්ඩක් අතෑරලා මේ කාලය හා වැඩ ප්‍රමාණය ඊළඟට මම හිතන්නේ වැඩියෙන්ම තියුනේ ඒක තමයි අහලා තියෙන කට්ටිය. නේද? කොහොමද? කාලය සහ වැඩ ප්‍රමාණ තියෙනවා ප්‍රතිශත ගැන තියෙනවා. අපි බලමු කාලය හා වැඩ ප්‍රමාණය ගැන මොන වගේ එකක් දෙන්න කියලා. දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවොතින් ඔන්න ඇවිල්ලා තියෙනවා වැඩ සහ කාලය ගැටලුව විසඳීම. මේ ගැටලු දැන් උදාහරණයක් විදිහට මම එකක් දීලා තියෙනවා මෙතන. මම ඕගලන්ට විනාඩි දෙකක් වගේ දෙන්නම් ටයිම් එකක්. නිකන් හිතලා බලන්න කොහොමද මේක මේ විසඳන්නේ කියලා. විනාඩි දෙකක් දෙන්නම්. ඔයගොල්ලෝ නිකන් බලන්න කල්පනා කරලා කොහොමද මේක විසඳන්නේ කියලා. හරි. දැන් ඔයගොල්ලෝ මොකක් හරි අප්‍රෝච් එකකට යන්නේ නැති. දැන් ඒක නවත්තලා අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. හරිද? එතකොට පළවෙනියටම ගත්තොත් යම් ප්‍රශ්න මම දෙන්න ගේන්න. හරි. වැඩක් අවසන් කිරීමට ප්‍රශ්නේ. හරි. දැන් මේකේ බැලුවොත් අපි මේකේ පියවරෙන් පියවර විසඳන්න ගියොත් අපි ගත්තම මේවා ඈත් වෙන්නේ අර කුඩා පොදු සාධකය කියන දේ ගැන කල්පනා කරනකොට තමයි මේක ඈත් වෙන්නේ. එතකොට මේක ගැන අතන වීඩියෝ එකක් අපි දාලා තියෙනවා. ඒක බැලුවනම් ඔයගලන්ට හොඳ අදහසක් ගන්න පුළුවන් මේක කොහොමද වෙන්නේ කියලා. එතකොට මෙතෙන්දී වෙන කතාව වෙන්නේ A කියන එක්කෙනාට අපි කියනවා මුළු වැඩේට යනවා දින 12ක් යනවා නම් එක දවසක ඒ වැඩ කරන ප්‍රමාණය ඉන්නේ 12න් එකයි කියලා. මම ලොක් කරන්නම් මේක පේන්න. එක දවසකදී යනවා එහෙනම් 12න් එකයි කියලා එනවා. හරිද? B කියන එක්කෙනාට එනවා එහෙම ගත්තොත් අපිට ඒ විදිහට ගත්තොත්
18න් එකයි කියලා පංගුවක් එනවා. හරිද? එතකොට මේ A කියන එක්කෙනාගේ දෙන්නම එකට වැඩ කරනවා නම් ඒ 12න් එකයි වැඩේ. ඊට පස්සේ 18න් එකයි වැඩේ එකතු වෙන්න ඕනේ. වැඩේ කොටසෙන් කොටසම එකතු වෙන්නේ. ඒ දෙක එකතු කරනකොට එතකොට අපි දන්නවා භාග සංඛ්‍යා එකතු කරනකොට ඔන්න දැන් එනවා භාග එකතු කිරීම. එතකොට අපි කුඩා පොදු සාධකය අරගෙන ඉවරලා මෙතන කුඩා පොදු ගුණාකාරය අරගෙන ඉවර වෙලා අපි පොදු හරය 36 කියලා අරගෙන මෙතන ගත්තයින් පස්සේ ඔන්න දවසකට කරන වැඩ ප්‍රමාණය මෙතන එනවා අපිට. මේ දෙන්නම එකතු වෙලා. එතකොට මේ දෙන්නම දවස් 4ක් වැඩ කරනවා කියලා තියෙනවානේ. මේ දෙන්නම දවස් 4ක් වැඩ කරපු හින්දා මේක 4ක් වැඩි වෙලා අපිට එනවා මෙන්න මේ උත්තරය එනවා. මේ දවස් 4 ඇතුළත කරපු වැඩ ටික ඔක්කොම. එතකොට මේක තවදුරටත් සුළු කරවතින් ඒ කියන්නේ මේක බෙදනකොට අපිට බෙදන්න පුළුවන් 4න්. sorry 4න් බෙදනවා. එතකොට 5යි 4න් බෙදුවම 9යි. 5න් 9යි කියලා අපිට එනවා මුළු මේක තව සුළු වෙලා ගන්න. එතකොට අපි දන්නවා වැඩක් කියලා කියන දැන් භාග සංඛ්‍යාවක් කියනකොට සම්පූර්ණ එක වෙන්නේ මොකද? භාගයෙන් සම්පූර්ණ එක කියලා කියන්නේ එක කියන එක. එතකොට එකෙන් තමයි අපි අඩු කරලා ගන්න ඕනේ අදාළ භාගයේ ඉතිරි ටික බලන්න. එතකොට මේක අඩු කරාම අපි දන්නවා පොදු හරය 9 කියලා එනකොට මෙතන 9න් 9යි එක කියන්නේ. එතකොට කීයද? 9න් 5යි. එතකොට 9න් 4යි කියලා මෙතන උත්තරය එනවා අපිට. හරිද? එතකොට මෙන්න මේ දෙක ආවට පස්සේ 9න් 4යි කියලා උත්තරය ආවට පස්සේ අපි දන්නවා දැන් ඉතුරු වෙලා ඉන්නේ B විතරයි. B වැඩ කරන්නේ දවසට වැඩ කරන්නේ 18න් පංගුවක් තමයි B වැඩ කරන්නේ. ඒතර 18න් පංගුවක් කියලා කියන 18න් එකයි වැඩ කරන්නේ. වැඩේ එතකොට මේක බෙදන්න නම් එයාට යනවා. එතකොට ඉතිරි වෙලා තියෙන වැඩ ප්‍රමාණයෙන් විඩල් තියෙන මෙන්න මේ ආ, 9න් 4 කියන එකනේ. මේක බෙදන්න ඕනේ එයාගේ වේගයෙන්. වේගය කියන්නේ 18න් පංගුව කියන එක. 18න් එකයි කියන එක. ඒතකොට බෙදීමක් අපිට හැමතිස්සෙම ගුණිතයක් කරගන්න පුළුවන් උඩයට මාරු කළා. එතකොට 1 යට 18 කියන එක අපිට ලියන්න පුළුවන් 18 යට 1යි කියලා කියන්නේ කීයද 18යි කියලා ලියන්න. ඒ අනුව තමයි මේක මේ 18 වෙලා තියෙන්නේ. එතකොට මෙහෙම වැඩි වුණාම මේකම උත්තරය එනවා අපිට මේ විදියට 8යි කියලා. හරිද? ඔක තමයි එතකොට උත්තරය. ඒකේ අපැහැදිලි තැන් මොන හරි තියෙනවද කාට හරි? විතරට නැහැ කියලා. මොකද මෙතන අපි ඇත්තටම කරලා තියෙන්නේ මේ වගේ කාලය හා වැඩ දේවල් ගත්තම අපි කරන්න ඕනේ එක්කෙනෙකුට දවසකට කරන වැඩ ප්‍රමාණය අපි බලන්න ඕනේ. කෙනෙක් දවසකට කරන වැඩ ප්‍රමාණය බලලා දෙන්නෙක් එකතු වෙලා කරනවා නම් ඒ වැඩ දෙක එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් එක්කෙනෙක් අඩු වෙනවා නම් අනිත් එක්කෙනාට ඉතිරි වෙන කොටස යන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි අපි බලන්න තියෙන්නේ. ඒතකොට මේක භාග සංඛ්‍යා එක්ක තමයි මේ කාලය සහ වැඩ කියන දේවල් යන්නේ. එකතුව යන්නේ. ඒකෙන් මම කිව්වේ මේක කාලය සහ වැඩ ප්‍රමාණය කියන එක ප්‍රතිශත සහ අනුපාතත් එක්ක සමාන වෙනවා. මොකද ප්‍රතිශතය අනුපාතත් ඇත්තරම භාග සංඛ්‍යා එක්ක තමයි යන්නේ. හරිද? ඒතකොට ඔයගොල්ලෝගේ ෆන්ඩමෙන්ටල් හැදෙන්න ඕනේ, මූලික කරුණු හැදෙන්න ඕනේ. අපි ගත්තොත් මෙන්න මෙතන මේ තියෙනවා fractions and decimals කියලා මගේ මේ වීඩියෝ එකක් තියෙන. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලලා ඒකත් එක්ක මෙන්න මේ HCM LCM මේ දෙකේ කතාවත් බැලුවට මේවා ගැන ගොඩක් ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන්. හරිද? එතකොට ඕක තමයි අපි කියන්නේ කාලය සහ වැඩ ප්‍රමාණය පිළිබඳ තියෙන ප්‍රශ්නය. ඊළඟට එකකට යමු අපි ප්‍රතිශත පිළිබඳ ප්‍රශ්නයකට. දැන් මේකටත් මම දෙන්නම් ඕගොල්ලන්ට මේක නම් පොඩි එකක්. අපි දෙමු විනාඩියයි තප්පර 30ක්. බලන්න මේක උත්සාහ කරලා බලන්න මේකේ මොකද්ද වෙන්නේ කියලා.
මොකද වෙලා තියෙන්නේ කියලා. හරි දැන් මේකෙදි අපි ගන්න ඕනේ ප්‍රතිශත ගණන් වලදී භාග සංඛ්‍යා තමයි. හරිද? එතකොට ප්‍රතිශතයක් කියන්නේ භාගයක්ම තමයි. A බෙදීම B කියලා අපි ගමුකෝ. ප්‍රතිශතයක් කියන්නේ භාගයක්ම තමයි. හැබැයි මේ B හැමතිස්සෙම 100ක් වෙනවා. B කියන සංඛ්‍යාව 100ක් වුණාම මේක ප්‍රතිශතයක් විදිහට ලියන්න පුළුවන් අපිට. A කියන එක ප්‍රසන්ටේජයක් විදිහට ලියන්න පුළුවන්. හරිද? ඔන්න ඕක තමයි කතාව. එතකොට හරය 100ක් වෙන භාගයක් ප්‍රතිශතයක් කියලා අපිට කියන්න පුළුවන්. හරිද? එතකොට අපි මෙතෙන්දී ප්‍රතිශත ගණන් හදනකොට අපි හැමතිස්සෙම 100ත් එක්ක තමයි එකට වැඩ කරන්න ඕනේ. අංක 100. හරිද? අපි මාන්නේ මුල් මිල අපි ගමු මෙතන 100යි කියලා. හරිද? මෙතන 100යි කියලා ගත්තොත් 25කින් 100ට 25ක්. ඒ කියන්නේ 100කට නම් රුපියල් 25ක් වැඩි වෙන්නේ. හරිද? රුපියල් 100ක් නම් බාන්න මිල 25ක් වැඩි වෙන්නේ. එතකොට මෙතන තියෙනවා 100 ධන 125 කියලා එනවා. එතකොට 100 ධන 125 කියන එක දැන් මේක ලියන්න කොහොමද? මෙතන කතා වෙන්නේ 100 ධන 100 වැඩි කිරීම 25 බෙදීම 100. මේක 100ට 25 කියන එක අපිට ලියන්න පුළුවන් හරය 100 වෙන භාගයක් විදියට මෙහෙම. ඕකේ. මේ තියෙන්නේ මුල් මුදල. මේ තියෙන්නේ වැඩි වූ මිල 125ක්. හරිද? එතකොට කීයද? 125යි. එයි මෙතන මේක කැපෙනවා මේක කැපෙනවා 25යි 100ට 125යි. හරිද? රුපියල් 125ක් තමයි වෙන්නේ එතකොට. ඊළඟ කතාව වෙන්නේ මොකද? නව මිල 120කින් අඩු කරන්න ඕනේ. එතකොට දැන් නව මිල 100 නෙවෙයි. නව මිල තියෙන්නේ 125 කියන එක තමයි අලුත් මිල ඇවිල්ලා තියෙන්නේ මෙතන. හරිද? එතකොට ඒක තමයි අපි දැන් ඔන්න ඔතනින් අඩු කරන්න ඕනේ. මේක වැඩි කරන්න ඕනේ දැන් අපි බලනවා අඩු වෙන ප්‍රමාණය බලන්න අර විදිහටම වැඩි කරනවා 120ක්. 120 කියලා කියන්නේ අර කිව්වා වගේ අපිට ගන්න පුළුවන් මොකද? මේක අපිට ලියන්න පුළුවන් මෙහෙම 20 බෙදීම 100 කියලා. හරිද? කොහොම ලිව්වම මේකේ අපිට එනවා 125 වැඩි කිරීම මේක අපිට සුළු කරලා ගන්න පුළුවන්. දෙකම 20ෙන් බෙදෙන හින්දා 20ට 20 ඒවා එකයි 100ට 20 ඒවා පහයි. පහෙන් එකයි. ඒතකොට එතන අපිට එනවා රුපියල් 25ක් කියලා එනවා මේ උත්තරේ. හරිද? දැන් අපේ මිල අඩු කරාට පස්සේ එන අවසාන මිල වෙන්නේ මිල මුලින් වැඩි කරාම 125 වුණා. හරිද? ඒක තමයි මෙතෙන්ට ආවේ. මිල ආපහු අඩු කරපුවම වෙනවා 25ක් නේ අඩු වෙන්නේ මෙතන. ඒ 25 අඩු කරපුවම ආපහු 100යි. එතකොට මුල් උත්තරේ මුල් අගයයි අපි පටන් ගත්තේ 100යි කියලානේ පටන් ගත්තේ. අවසාන අගය අතර වෙනසක් වෙලා නැහැ. ඔන්න ඔක තමයි කතාව. එතකොට ප්‍රතිශත ආරම්භක මිලයි අවසාන මිලයි අතර වෙනසක් නැහැ. ඒ නිසා සුද්ධ ප්‍රතිශත වෙනස 0යි. හරිද? දැන් අපි හිතමු යම් කිසි විදිහකට පහක් වගේ මොකක් හරි ගාණක් තිබුණා කියලා. පහක් වගේ රුපියල් ගාණක් විතර වුණා නම් අන්තිමට වෙනස අපි මුලින් පටන් ගත්තේ 100ෙන්නේ. ඒ නිසා 5යට 100යි. එහෙනම් කීය දෙන්නේ 100ට 5යි. අන්න ඕක තමයි කතන්දරය. ප්‍රතිශතයක් නේ අන්තිමට තියුණා නම්. මෙතන වෙනස බිඳුවයි. ඒ නිසා බිඳුව යට 100 කියන බිඳුවයිනේ. එතකොට 100ට බිඳුවයි. ප්‍රතිශත වෙනස. හරිනේ. අපි දැන් යමු අනුපාතයකට. මේ වගේ ගානකට. එතකොට මේකේ මම ඔයගොල්ලන්ට විනාඩියක් දෙන්නම්. බලන්න තත්ත්ව කොහොමද කියලා. මොකද ඊළඟට තියෙන අනුපාත වගේ දේවල්.
හරි මේක ටිකක් දිග ගානක් වෙනවා ලියන හදන්න ගියොත් මෙතන දාලා තියෙනවා ඔයගලන්ට පැහැදිලි වෙන්න. බලමු මේක කරන්නේ කොහොමද කියලා. දැන් මේකේ මුලින්ම කියන කතාව තියෙන්නේ ආ, ප්‍රශ්නය රංගෙ මෙතෙන්ට. හරි. එතකොට මිශ්‍රණයක කිරි සහ ජලය 5:3 අනුපාතයට ඇත. මිශ්‍රණයේ ලීටර් 16ක් ඉවත් කර එනකොට පිරිසුදු ජලය ලීටර් 16ක් එකතු කළ විට නව අනුපාතය 3:5ක් වෙයි. මිශ්‍රණයේ මුල් පරිමාව කොපමණද කියලා අහනවා තියෙනවා. එතකොට මේ වගේ ගණන් වලදී අපි ගත්තොත් මේවත් එක්තරා විදිහකට භාග සංඛ්‍යා තමයි එන්නේ. මේ භාග සංඛ්‍යාවලදී අපි මෙතන බීජගණිතමය කොටසක් දානවා මේ 5:3 කියලා කියන්නේ යම්කිසි දෙයක අනුපාතය. කියන්නේ එකකට එකක් ගත්තොත් දැන් අපි ආ, ගත්තම කිලෝග්‍රෑම් වලින් කියන්නේ කිලෝග්‍රෑම් එකකට සාපේක්ෂව මොනවා හරි බරනේ කියන්නේ අපි මොකක් හරි දෙයක් කිලෝග්‍රෑම් 5ක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් එකකට සාපේක්ෂව 5 ගුණයක් බරයි කියන එක. ඒ වගේ තමයි මෙතන කතාවත් වෙන්නේ අපි දන්නේ මුළු පරිමාව කොච්චරද කියලා. හරිද? මුල් පරිමාව කොච්චරද කියලා. අපි එතකොට අපි හිතනවා අපි ගන්නවා කොටස් වශයෙන් ගන්නවා මේක. කොටස් 5කට කොටස් 3ක් එකතු වුණාම කොටස් 8ක් තියෙනවා ඔක්කොම. ඔන්න ඔක තමයි අනුපාත වල කතන්දරය. එතකොට අපි දන්නවා කිරි ප්‍රමාණය අපි x කියලා ගත්තොත් හරිද? අපි කියමු කොටසක් කියන්නේ x කියලා ගන්නවා අපි. x කියලා අරගෙන කිරි ප්‍රමාණය අපිට එනවා. එතකොට 5ට 3 අනුපාතයෙන් මේක මිශ්‍රණයේ තියෙනවා නම් 5යි x එනවා. ජල ප්‍රමාණය වෙනවා 3යි x එනවා. හරිද? මේ දෙක එකතු වුණාම මුළු පරිමාව වෙනවා 8යි x කියලා. හරිද? මේ x ට x එකතු කරන්න පුළුවන් නේ. හරිද? එතකොට ඔන්න ඕක තමයි උතර කතාව වෙන්නේ. ඊළඟට අපි කරන්නේ මේකේ මිශ්‍රණයෙන් ජලය ලීටර් 16ක් අයින් කරනවා. හරිද? එතකොට මිශ්‍රණයෙන් කොටස් ගාණක් ඉවත් කරනකොට අපි කියන්නේ ඒ දැන් මේක සමානව බෙදිලානේ තියෙන්නේ මේ මිශ්‍රණය හොඳට මිශ්‍ර වෙලානේ තියෙන්නේ. එතකොට කිරි යම්කිසි ප්‍රමාණ ප්‍රතිශතයක් අයින් වෙනවාද ඒ වගේම ජලයත් ඒ වගේම ප්‍රතිශතයක් අයින් වෙන්න ඕනේ. අයින් වෙලා යන්න ඕනේ අනුපාතයෙන්. ඒ අනුපාතයෙන්ම අයින් වෙන්න. එතකොට මෙතන අපි ගත්තොත් ලීටර් 16ක් ඉවත් කරනවා කියන එකේදී මෙතන කතා වෙන්නේ කිරි ප්‍රමාණය ගත්තොත් අපි ගත්තොත් 8න් ඒ කියන්නේ මිශ්‍රණයේ සමස්ත එක 8යි. හරිද? මුළු පරිමාව 8යි. 8න් 5ක් තමයි කිරි තියෙන්නේ. හරිද? ඒ නිසා තමයි මේ තියෙන්නේ දැන් ඉවත් වෙච්ච ලීටර් ගාන 16යි කියලා තියෙනවනේ. හරිද? එහෙනම් 16න් හරිද? 8න් 5ක් කියන්නේ කීයද කියලා අහනවා තියෙනවා. මේ මෙතන කතාව වෙලා තියෙන්නේ. හරිද? අනිත් එක වෙලා තියෙන ජලය ප්‍රමාණය අරගෙන තියෙන්නේ 16න් අරක 8න් 5යි නම් 8 8න් 8 වෙන්න තව 3ක් තියෙනවනේ 8න් 3යි. හරිද? ඕක තමයි මේ දෙකේ කතන්දරේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? කියන එක අපි අර ගුණ කිරීමක් විදිහට ගන්න පුළුවන් හින්දා ඔහොම අරගෙන තියෙනවා. එතකොට 10 ලීටර් 6 ලීටර් කියලා අපිට ඇවිල්ලා තියෙනවා. කිරි ප්‍රමාණය 10යි, ජල ප්‍රමාණය 6යි කියලා ඇවිල්ලා තියෙනවා. දැන් ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය කියලා ගත්තොත් කිරි එන්නේ අපි දන්නවා දැන් ලීටර් ගාන අපි කලින් ගත්තේ කොහොමද මෙතන 5x කියලා. ඒ කියන්නේ 10ක් අයින් වෙලා තියෙනවා නේ මෙතන. මේක 10ක් අයින් වෙලා තියෙනවා. එහෙනම් ඒක 10 අයින් වුණා කියලා අපි දානවා. ඒ වගේම ජලය ගත්තොත් ලීටර් 6ක් අයින් වෙලා තියෙනවා. මෙතන කලින් තිබුණ ජලය 3x. එහෙනම් 3x වලින් 6 අඩු වෙලා තියෙනවා ලීටර් 6. මේ අඩුවීම තුල හරිද? අපි අලුතෙන් එකතු කරලා තියෙනවා 16ක් ජලය. හරිද? තව ජලය ප්‍රමාණය මේ 16ක් එකතු කරලා තියෙනවා. 3යි මේ තියෙන්නේ දැන් ඉතුරු වෙලා තියෙන ජල 3x ඍණ 6 කියන ප්‍රමාණය. ඒකට 16ක් එකතු වුණාම හරිද? ඒක සමාන වෙනවා හරිද? 3x ධන 10ට. තේරුණාද? එතකොට මේ මෙන්න මෙතන ඒ කතාව වෙන්නේ නව ජලයේ ප්‍රමාණය මේ විදිහට එනවා මෙන්න මෙහෙම. එතන නව අනුපාතය 3/5ක් ලෙස දීලා තියෙනවා. හරිද? 3/5ක් ලෙස දීලා තියෙනවා නම්
අපිට මේක සුළු කරාට පස්සේ මේක එන ගානට මේ තියෙන 3x 10 කියලා එන්නේ. හරිද? නවානුපාතය අපි හොයන්නේ කොහොමද? අනුපාතයක් හොයන්නේ යම් කිසි අගයක් ඒක අනිත් අගයෙන් බෙදුවම තියෙන බෙදෙන සුළුම එක තමයි අනුපාතය ඉන්නේ. කියන්නේ භාගයක් වගේ තමයි එන්නේ. හරිද? නවානුපාතය 3ට 5යි කියලා දීලා තියෙනවා. 3ට 5ක් කියලා කියන්නේ එහෙනම් 3 බෙදී කියන්නේ කොහොමද කිරි සහ ජලය අතරනේ බලන්නේ. හරිද? උඩින් ලියවතින් කිරිවල පරිමාව අපි ලියවතින් කිරිවල හරිද? යටින් ලියවතින් අපේ ජලයේ හරිද? ඔන්න අනුපාතය 3ට 5යි කියලා එනවා. එතකොට මේක අපි ඊට පස්සේ හරස් ගුණිතය කරලා සුළු කරනවා. සුළු කරලා ඉවර වෙලා අපිට උත්තරය ගන්න පුළුවන් මේ විදිහට මේක බෙදලා x හොයාගන්න පුළුවන්. x හොයාගත්තම අපිට එනවා 5යි කියලා x. x 5යි නම් අපි මුලින් ගහන්නේ මොකද්ද? මිශ්‍රණයේ මුල් පරිමාණ. අපි මිශ්‍රණයේ මුල් පරිමාණ මෙන්න මෙතන අපි හෙව්වා. හරිද? 8යි x කියලා. 8යි x නම් x 5යි නම් 8 වරක් 5 40. ඒක තමයි මේ උත්තරේ එන්නේ. හරිද? ඔය තියෙන්නේ මේක ටිකක් ගොඩක් ටිකක් දුරට ඔළුව අතර කරකවලා දාන ගාණක්. නමුත් මේ වගේ දෙක තුනක් කරලා ඔයගලන්ට පුරුව තියෙනවා නම් අනිත් ඒවාත් ඉක්මනට හොයාගන්න පුළුවන්. අ මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඒ ගැන? මෙතන අද කතා කරපු දේවල් ගැන. ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා අපේ අර chat එකට දාන්න පුළුවන්. ඒකෙන් අහුවම අපි ඊට පස්සේ ඒක අනුව අපි දේවල් බලලා ඊළඟ මීටින් එකේදී අපි කතා කරමු ඒව ගැන. හරිද? මම හිතනවා පැහැදිලි කියලා. අ එහෙනම් සහභාගී වුණාට ස්තුතියි ඔයගලන්ට. මේ ටික අපිට පාවිච්චි ඔයගලන්ට මේක බලාගෙන යන්න පුළුවන්. ඔයගොල්ලෝ සයිට් එකට ගිහිල්ලා ඉන්ටරැක්ට් කරන්න මේකට. එහෙනම් සුබ සන්ධ්‍යාවක්. බයි.